Hi guys, welcome back to my channel. අද මේ වීඩියෝ එකේ මං ගෙන එන්නේ අපේ ගෙදර දානෙට ඉස්සෙල්ලා හදපු ශ්‍රී ලංකන් ට්‍රැඩිෂනල් ස්වීට්ස් වගයක්. ඔන්න අපි ඉස්සලාම හැදුවේ අතිරහ. ඉස්සලාම පැණි සීනි එකට දාලා ලිපේ තිබ්බා. ඊට පස්සේ තලයි කප්පි ඇඩ් කරා. කප්පි හදන්නේ ඉතුරු වෙච්ච කැඩිච්ච හාල් බැදලා. දැන් මේකට දාපුවාම ඔහොම දාපුවාම මේ හිටිනවා. මේ දැන් මේක හිටියේ චූට්ටට හිටියේ තව මදි ඔය. මේව ගල් වෙලා හිටියොත් තමයි පැණි හුඟිලා දිලා හොයන්නේ. කැවුම් වල දැන් පිටික දාලා. එයා ආන්ටි හදන ගමන් දේවල් ඇඩ් කරන ගමන් අපිටත් කියලා දෙනවා කොහොමද හදන්නේ කියලා. පැයක් විතර ඊට පස්සේ ආය පිටි දාලා රම්මන්න. පදම හරි ගියාට පස්සේ අපි හාල් පිටි ඇඩ් කරා. මට මකත හැටියට නම් අපි යූස් කරේ කිලෝ 2ක්. අතිරහ බදින්න ඉස්සෙල්ලා අපි බැටර් එක වෙන බෝල් එකකට දැම්මා. ඒකට හේතුව අතිරහ එක බදින්න ඉස්සෙල්ලා බැටර් එක හොඳටම නිමෙන්න ඕන. නැත්තම් ඒක පැලෙනවලු. දැන් මේක තියෙන්නේ උලි කරලා බදින්න. මේක නිවෙනකන් අපි අනිත් එක හදාගන්න. බැටර් එක හොඳටම නිමුනහම අපි ඒව බදින්න ගත්තා. ඔය තියෙන්නේ අපි ෆස්ට් බැච් එකෙන් හදාගත්තු අතිරහ ටික. අපි ඕවා ඔහොම තිබ්බා තෙල් බේරෙන්න. ඊට පස්සේ තමයි අපි ඒවා මුට්ටිය ඇතුලේ දැම්මේ. ඔන්න දැන් අපි හදන්නේ මුං කැවුම්. අපි ඉස්සලාම පැණි සීනි වතුර ටිකකුයි එකට මික්ස් කරලා ලිපේ තිබ්බා. පදම හරි වුණාම අපි මුන් පිටි කිලෝ 1ක් ඇඩ් කරා. වේල පහින් පැත්තකින් තියාගත්තු රත් වෙච්ච පැණි ටිකකුත් දැම්මා. ඊට පස්සේ අපි හදාගත්තු බැටර් එක වෙන ලෑල්ලකට දැම්මා පිටි ටිකක් තවරලා. දැන් අපි හදන්න යන්නේ මුං කැවුම් එක බදින්න ඉස්සලා ඩිප් කරන බැටර් එක. බෑ මුන් කැවුවා. කිංචි උත්තර මේකට දාන්න. ඒ බැටර් එක අපි හදන්නේ පිටි, සෝල්ටුයි, කහ කුඩු ටිකකුයි මික්ස් කරලා ඊට පස්සේ අපි ඒකටම පෝල් කිරි ටිකක් ඇඩ් කරනවා. වතුරට වඩා එහෙම දාද්දි රසයිලු. ඔන්න අපි දැන් බදින්න ගත්තා. ඔය තමා අපි හදපු මුං කැවුම් ටික.
මේ තියෙන්නේ මගේ ෆේවරිට්ම ස්වීට් එක කොකිස්. කොකිස් බැට එක හදන්න අපි පිටි කිලෝ 2ක් ගත්තා, සෝල්ට් ටිකක් ඇඩ් කරා, බිත්තර 2කුයි පොල් කිරි. අපි කහ ටිකකුත් ඇඩ් කරා. ඔක්කොම ඉන්ග්‍රීඩියන්ට්ස් ටික මික්ස් කරාට පස්සේ අපි කොකිස් ටිකත් බදින්න ගත්තා. කොකිස් හදද්දි තමා මගේ හිත ගොඩාක් පිරෙන්නේ. හැබැයි ඉතින් දානෙට මේවා දෙන හින්දා අපිට තාම කන්න බෑනේ. අපි අන්තිමට හැදුවේ කොණ්ඩේ කැවුම්. මොකද ඒක හදන්න ගොඩක් වෙලත් යනවා ගොඩක් අමාරුත් එක්ක. අපි කොණ්ඩේ කැවුම් හැදුවේ පිටි කිලෝ 2කිනුයි. සෝල් චුට්ටක් ඇඩ් කරා, පැණිත් ඇඩ් කරා. කොණ්ඩේ කැවුම් හදන්න ගොඩක් අමාරුයි. මොකද ඒක හදන්න ගොඩක් ඉවසීම තියෙන්න ඕන. තව ඒකේ ටෙක්නික් එකක් දැනගෙන ඉන්න ඕන. හදාගත්තු කැවුම් ටික කොහොම අපි එළියේ තියනවා හොඳටම නිමෙනකන්. ඊට පස්සේ තමා අපි මැටි මුට්ටියට ඇසුරුම් කරන්නේ. එහෙම තියද්දි තමා අපිට ඕවා ගොඩක් කල් තියාගන්න පුළුවන්. ඊළඟ දවසේ අම්මා අපි හදපු ඔක්කොම රැස කැවලි වෙන් කරා දානෙට දෙන්න හින්දා. Thanks for watching guys. ඔයගොල්ලෝ මේ වීඩියෝ එක enjoy කරා නම් please like, subscribe and I'll see you in my next video. Bye bye.